අපි ගාවට ගෙනාවේ සමහර වෙලාවට හොල්ලනකොට වැඩ කරනවා කියලා. ඉතින් මාත් ගෙනාවට පස්සේ කීප වතාවක් හොල්ලලා බැලුවේ හෙල්ලුවට වැඩ කරේ නැහැ. බැරිම තමයි ගලවලා බැලුවා මොකද මේ කේස් එක කියලා. ගලවපුවම තමයි දැක්කේ මේකේ බැටරි රිබන් එකේ කනෙක්ටර් එක ගැලවිලා තියෙනවා. කැඩිලම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කස්ටමර්ට කිව්වට පස්සේ කස්ටමර් කිව්වා "ඔව් මේකේ හෙල්ලිච්ච නිසා මම ඩබල් ගම් ටේප් එකක් දැම්ම" කියලා. ඉතින් ආදරෙන් හිතුවතනේ මේ සිද්ධියට හේතුකාරකයක් වෙන්න පුළුවන් මේ බැටරි හෙල්ලුණාට පස්සේ මෙයා කොයි විදියට මේකට ඩබල් ගම් ටේප් දැම්මත් දන්නේ නැහැ. ඉතින් මෙයා තාක්ෂණික ශිල්පියෙක් නෙවෙයි නිසා සමහර වෙලාවට රිබන් එක ඇදෙන්නේ නැති. ඉතින් ඒ නිසා ආදරණීය හිතවතුනි මේ වගේ පුංචි රිපෙයාර් එකක් තිබ්බොත් පොඩ්ඩක් තාක්ෂණික ශිල්පියෙක් ගාවට ගෙනිච්චොත් එහෙම සමහර වෙලාවට මේක සුළුවෙන්ම කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව විශ්වාසයකින් නම් ඉන්නේ විශ්වාසවන්ත තාක්ෂණික ශිල්පියෙක් හොයාගන්න. ඒක නැවතත් මේකේ රිපෙයාර් එක කොහොමද වුනේ කියලා මම පැහැදිලි කරන්න. ඉතින් මේකේ මේ බැටරි එකේ සොකට් එකේ කොටසක් මදර් බෝඩ් එකේ කනෙක්ටර් එකට කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඒක සිවුම ගලවගෙන ඉවර වෙලා මේ බැටරි කනෙක්ටර් එක නැවත රීප්ලේස් කරගත්තා. බැටරි කනෙක්ටර් එකට මම කරපු වැඩේ පරණ බැටරි එකකින් මේ සොකට් එක ගලවගත්තා. මොකද මේ බැටරියේ සොකට් එක සාර්ථක නොවෙච්ච නිසා මම වෙන බැටරි එකකින් කනෙක්ටර් එක ගලවගෙන සිවුම මේක රිපෙයාර් කරගත්තා. ඔරිජිනල් විදියටම පාවිච්චි කරන්න පුළුවන් කස්ටමර්ට. ඉතින් මේ වගේ රිපෙයාර් තියෙනවා නම් ඉතින් පහසුවෙන් කරගන්න පුළුවන් සිවුම කරගන්න පුළුවන් තැනක් හොයාගන්න අනිවාර්යයෙන්ම ආදරණීය හිතවතුනි ගොඩ බෙහෙත් දෙන්න කලින් දෙපාරක් හිතන්න වියදම සුළුවෙන් කරගන්න ගිහිල්ලා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඒ කාර්යයට සුවිශේෂී කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට වැඩේත් බාර දෙන්න. බාගෙට වැඩේ කරගෙන ඉවල ඔයාගේ මුදලුත් අපරාධි කාලෙත් අපරාධි.